Unlock the secrets of air frying. Cook absolute feasts, perfectly crispy results, golden brown and juicy. Upgrade your cooking today. සිල්දනම් සාතරෙන් පිළිගන්න අදත් මගේ YouTube channel එකට. ඉතින් අද ඔයාලා වෙනුවෙන් මම අද අරන් වෙලා තියෙන ටිකක් අලුත් විදිහේ දෙයක්. ගොඩක් අය බලාපොරොත්තුෙන් ඉන්නවා මේ air fryer එකක් කියන එකක් මිලදී ගන්න. හැබැයි සමහර අයට ගොඩක් අයට අදහසක් නැහැ කොහොමද මේක පාවිච්චි කරන්නේ. එතකොට ගොඩක් අය කියන දෙයක් තමයි තෙල් බින්දුවක්වත් නැතුව මේ air fryer එකකින් ගොඩක් දේවල් කරන්න පුළුවන්. ෆ්‍රයි කරනවා, බේක් කරනවා, ඒ වගේම ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් හදන්න ඒ වගේ ගොඩක් දේවල් තෙල් නැතුව කොලෙස්ටරෝල් වලටත් පොඩි නිවනක් දෙන්න පුළුවන් විදිහට කරන්න පුළුවන් කියලා ගොඩක් ඇඩ්ස් දෙකලා තියෙනවා. නමුත් මෙලදී ගන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට හරි මෙලදී ගත්තු අයට හරි තියෙන ප්‍රශ්න වලට උත්තර ටිකක් කරන්න තමයි මම අද දවසේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි එහෙමනම් වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොකක්ද මම අද දවසේ ඔයාලට එයා ෆයර් එක ගැන හරියටම කියලා දෙන්න යන්නේ. එහෙනම් අපි වීඩියෝ එකේදී හම්බ වෙමු. Welcome to the channel. Let's get started. ඔන්න guys ඔයගලට පේන්න තියෙන මෙන්න මේ විදිහට තමයි ඉතින් මේක නම් සිංගර් බ්‍රෑන්ඩ් එකකින් එන එයා ෆයර් එකක්. ඉතින් අපි මෙතන මෙන්න මේ විදිහට කරන්ට් එකට ස්විච් කරලා තියෙන්නේ. මෙතනින් on කරලා බලමු මොකද කියලා right. ඔයාලට පේනවා ඇති ගොඩක් දේවල්. කියන්නේ මෙතනින් පුළුවන් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් මාළු එතකොට ඉස්සෝ කේක් වර්ග එතකොට මෙතන වෙජිටබල්ස් වර්ග මස් එතකොට අපිට පාන් ඒ වගේ දේවල් මේකෙන් පුළුවන්. ඉතින් ටෙම්පරේචර් එක අපිට මෙතන මේ විදිහට අඩු වැඩි කරගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මෙතන බල්බ් එකක් තියෙනවා අපිට ලයිට් එකෙන් ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලා ගන්නත් පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් පුළුවන්. ඉතින් guys මේක මේ විදිහට තමයි තියෙන්නේ. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. අපිට මෙන්න මේ විදිහට චිකන් එකක් ෆ්‍රයි කරගන්න ඕන නම් මෙන්න මේ සිලෙක්ට් කරලා එතන ටෙම්පරේචර් එක සෙල්සියස් අංශක 180 පෙන්නන විනාඩි 20ක් පෙන්නනවා. මෙන්න මේ විදිහට ඔන් කරපුවම අපිට මෙන්න වලට ෆෑන් එකේ සද්දයක් එනවා නේද? සීන් ගාලා. ඒ විදිහට තමයි මේ වැඩේ වෙන්නේ. දැන් අපිට මෙන්න මේ විදිහට ඕපන් කරලා බලන්න පුළුවන්. ඒකුල මොකක්ද තියෙන්නේ? ඉතින් ඇත්තම guys එතන ස්විච් ඔෆ් කරගන්න පුළුවන්. තමයි තියෙන්නේ. ඉතින් guys විශේෂයෙන් කියන්න තියෙන ගොඩක් කට්ටියන් තියෙන ප්‍රශ්නයක් තමයි මේක තෙල් නැතුව පුළුවන්ද කියලා. ඇත්තටම තෙල් නැතුව මේක බේක් කරගන්න try කරගන්න පුළුවන්. නමුත් තියෙන ප්‍රශ්නේ තමයි හරියට මේ වැඩේ වෙන තෙල් චුට්ටක් අපි ඒ දාන මස් හරි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් හරි මොනවා හරි ඒවට තෙල් චුට්ටක් විතර ආදේශ කරන්න ඕන. ඒතර තමයි මේකේ හරි ප්‍රතිඵල ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි ඉතින් විශේෂ කාරණා කියන්නේ ඇත්ත වශයෙන්ම මේක කාලය සහ ගොඩක් අපේ තෙල් කියන ඒ දේවල් අපිට සෑහෙන ඉතුරු කරගන්න පුළුවන් වගේම ඊටමත් ඉක්මනින් පිළිසිදු පිළිවෙලට අපිට අපේ අවශ්‍ය දේවල් කරගන්න පුළුවන්. ඉතින් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ගැන මම ඔයාලට විශේෂයෙන් කියන්න ඕනේ මේක නම් අපේ තෙලේ බෙදගන්න වගේ ඒ ක්වොලිටි එක අපිට ගන්න බෑ. මොකද මම තෙල් ඇඩ් කරලත් මේක බැලුවා නෝමලුත් බැලුවා අලුත් පර්ණේ කියන අල වර්ග හැම දෙයකින්ම චෙක් කරලා බැලුවට ඉතින් මට ටේස්ට් එකට ගැලපෙන විදිහට සෙට් උනේ නැහැ. ඉතින් අනිත් දේවල් නම් ප්‍රශ්නයක් නැහැ. මස් මාළු එතකොට එළවලු වර්ග පාන් වර්ග ටෝස් කරනවා කිසිම අවුලක් නැතුව පිළිවෙලට වැඩේ කරගන්න පුළුවන්. ඉතින් guys ඔන්න ඔය ටික තමයි මට ඔයාලට කියන්න තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම ක්‍රියාවලිය තමයි එයා ෆයර්. මේකෙ වෙන්නේ මේකේ කොයිල් එකක් තමයි තියෙන්නේ. රච්චෙච්චි කොයිල් එක හරහා එන උෂ්ණත්වය තාපයේ පිරිච්ච වාතය මේක වටේ කැරකිලා තමයි මේක සම්පූර්ණම ඒ හුලඟින් පිච්චීමක් තමයි වෙන්නේ. ඇබ්සෝව් කරගෙන ඉවරලා තියෙන දේවල් ටික අපිට ෆ්‍රයි කරලා තමයි දෙන්නේ. අලුත්ම ගැජට් ගැන දැනගන්න දැම්ම අපේ channel එක subscribe කරන්න. එකතු වෙන්න අපත් එක්ක.